ආයුබෝවන් යාළුවනේ, ඔයාලට කොහොමද ඉතින්? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. බලන්නකෝ අපි අද මොනාද කරන්න හදන්නේ කියලා. අපේ ගෙදර කෝපි වගාවක් තියෙනවනේ යාළුවනේ. ඉතින් අපි කෝපි කඩලා දැන් ගොඩ දවසක ඉඳන් වේලනවා. ඔන්න ඉතින් අද හදන්නේ වේලගත්ත කෝපි ටික කොටා ගන්න තමයි. ගෙදර පරිභෝජනයට වගේම අපිට ආදායමක් ලබා ගන්නත් මේක ලොකු උදව්වක් වෙනවා. කෝපි කඩන එක, කොටන එක ඒක එච්චර ලේසි වැඩක් නං නෙවෙයි. ඒත් ඉතින් අමාරුයි කියලා අතෑරලා බෑනේ. ආසාවෙන් හැමෝම එකතු වෙලා කරද්දි කොච්චර අමාරු වැඩක් වුණත් ලේසියෙන් කරගන්න පුළුවන්. මේ බලන්නකෝ මෙතන කණෙයියාවක් හදලා කලින් නම් මෙතනින් යන්නවත් බැරුව හිටියේ. ගොඩ සත්තු හිටියා, මේ වෙලාවේ නම් නැහැ. ඉතින් යාළුවනේ කෝපි කලින් වේලලා තිබ්බට කොටන්න කලිනුත් අව්වට දාලා ගත්තාම කොටා ගන්න පහසු වෙනවා. නැත්තම් පොත්ත හංගුනාම කෝපියටේ වංගෙඩියෙන් එළියට විසි වෙනවා. එතකොට කොටා ගන්න අමාරු වෙනවා. දැන් ඉතින් අපි හොඳට කොටාගත්ත ටික මේ විදිහට කුල්ලකට දාගන්නවා. මොකද පොතු ටික හොඳට පොළලා ඉවත් කරගන්න ඕන. ඉතින් යාළුවනේ කෝපි වගාවන් අඩු නිසා කෝපි වලට හොඳ මිලක් තියෙනවා. හැබැයි ගොඩක් මහන්සි වෙන්න ඕන ඉතින්. ඒ වගේම අතට සල්ලි ලැබෙද්දි අපේ මහන්සියට වටිනාකමක් ලැබෙද්දි ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් මේ මුදල් අපේ ගෙදර පොඩි වියදම් පිරිමා ගන්න වගේම ගෙදරට අවශ්‍ය කෑම බීම ගන්නත්, ඒ වගේම ඒ මුදලින් කොටසක් අනාගතේ වැඩවලට ඉතිරි කරගන්නත් අපි යොදවනවා. දැන් මේ කරන්නේ පොලාගත්ත කෝපි අතරෙත් තව පොඩි පොතු එහෙම තියෙනවා නම් ඒවත් ඉවත් කරගන්න ඕන. මෙන්න තියෙනවා පොතු යවලා හොඳට පිරිසිදු කරගත්ත අපේ කෝපි ටික. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.